සුබ දවසක් ඔයාලා හැමෝටම. තුන් වේලටම බත්ම කන්න පුරුදු වෙලා ඉන්න ඔයාලට ඕන බත් වෙනුවට බත් වගේම කන්න පුළුවන් ලේසි රස කෑමක් හදාගන්න විදිය තමයි අද මම කියලා දෙන්නේ. පිටි වර්ග වලින් හදන කෑම වර්ග කන්න අකමැති අයට ඕන හාල් ටිකක් දියේ දාලා පොඟවලා අරගෙන හදාගන්න පුළුවන් මේ රස සැහැල්ලු කෑමක. ඉතින් මස් හොදි මාළු හොදි එක්කත් රසයි මේක මොනවත් නැතුවට නිකන් උනත් කන්න ගන්න පුළුවන්. බලමු එහෙනම් මේක හදාගන්නේ කොහොමද මොනවද අපිට ඕන කරන්නේ කියලා. හාල් මිෂරින් කප් දෙකක් මම හොඳින් සෝදලා පැය 4ක් වගේ මේ පිඟෙන්න තියලා තියෙන්නේ. දැන් ඊළඟට අපි මේ ටිකේ වතුර පෙරාගෙන ඉන්න ඕන මුලින්ම. වතුර පෙරලා අරගත්ත හාල් ටික මේ විදියට බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕන. ඊළඟට ඒකට ගාගත්ත පොල් මිෂරින් කප් භාගයක්, රුලන් මිෂරින් කප් 3න් එකක්. ඊට වඩා මෙතනදී රුලන් නැත්තම් ඒ වෙනුවට පාන් පිටි එකතු කරගන්නත් පුළුවන්. පොල් කිරි මිලිලීටර 250ක් එකතු කරලා හොඳින් අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ උක්කු පේස්ට් එකක් වගේ තමයි තියෙන්න ඕන. ඉතින් මම මේ විදියට දැන් වෙන භාජනයකට මාරු කරගෙන බ්ලෙන්ඩර් කප් එකටත් වතුර ටිකක් දාලා සෝදලා අරගෙන ඒකත් මේකට දාගත්තා. සීනි තේ එකක් සහ බේකින් සෝඩා. ඒ කියන්නේ ආප්ප සෝඩා තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් අපි මේක ආයෙමත් කලවම් කරගන්න ඕන. ඊළඟට විනාඩි 15ක් විතර වහලා තියලා තියමු පැත්තකින්. ඒ අතරේ මේකට ඕන කරන ටෙම්පරාදුව හදාගන්න විදිය බලමු. පෑන් එකට තෙල් ටිකක් දාලා රත් කරගන්න. ඊළඟට අබෑට තේ හැඳි භාගයක් විතර තෙල් එකට දාගන්න. අබෑට ටික පුපුරගෙන ඉද්දි කුඩාවට කපාගත්ත සුදු ලුණු බික් 3ක් විතර අපි තෙල් එකට දාගන්න ඕන. සුදු ලුණු ටික හොඳ සුවඳට රන්වන් පාටට එද්දි පොඩිවට කපාගත්ත බීලෝන ගෙඩියකින් භාගයක් එකතු කරගන්න. ලුණු ටිකක් මේ වගේ හොඳින් ටෙම්පරාදු වෙනකොට ග්‍රේට් කරගත්ත කැරට් අලයක් සහ කරපිංචු කොළහුරක් තමයි මම මේ එකතු කරගන්නේ. ඊළඟට කෑලි මිරිස් මේස හැඳි එකක්. සැර අවශ්‍ය විදියට ඔයාට මිරිස් එහෙම අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට කහ කුඩු තේ හැඳි 8න් එකක් වගේ මම එකතු කරලා ලිපෙන් බා ගන්නවා. මේ අපේ පිටි මිශ්‍රණය විනාඩි 15කට පස්සේ තමයි මේවට පෙන්වන්නේ. දැන් අපි අර හදාගත්ත ටෙම්පරාදුව පිටියකට දාගන්න ඕනේ. ඊළඟට ඒකට ලුණු චුට්ටකුත් එකතු කරගන්න ඕනේ රස අනුව බලලා. දැන් පොඩ්ඩක් මේ වගේ ආයන හැන්දෙන් කලවම් කරගන්න. ඊට මෙතනදී තනි භාජනයකට මේක හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ඇලුමිනියම් කප්ස් හරි ඒක නැත්නම් පීරිසි කෝප්ප වල වගේ හදාගන්න පුළුවන්. ඊට ගන්න භාජනේ තෙල් ටිකක් බ්‍රෂ් කරලා අරගන්න ගලවන්න පහසු වෙන්න. තෙල් ගාගත්ත මේ කප්ස් වලට මම හදාගත්ත මිශ්‍රණය සමානව මෙන්න මේ වගේ පුරවලා අරගන්නවා. උඩටම පුරව ගන්න එපා. ටිකක් මේ වගේ ඉඩ තියෙද්දි පුරව ගන්න. ඊට පස්සේ උමාලෙන් විනාඩි 25ක් විතර වගේ අපි මේක ස්ටීම් කරගන්න ඕන. ඊට වඩා ගෑස් ලිපේමත් නැත්නම් රයිස් කුකර් එක පාවිච්චි කරලා මේ ටික ස්ටීම් කරගන්න පුළුවන්. විනාඩි 25කට පස්සේ තමයි මම මේ ඔයාලට පියන ඇරලා පෙන්නන්නේ. හොඳින් තැඹිලා තියෙන මෙන්න මේ වගේ. ඉතින් උඩ පැලිලා තියෙන්නේ ඒ නිසා. වැඩි වැඩ නැතුව ඔන්න හරිම ලේසියෙන් රෑ කෑමට හදාගන්න පුළුවන් සැහැල්ලු කෑමක් තමයි අද මම හදාගන්න විදිය ඔයාලට කියලා දුන්නේ. බඩ පිරෙන්න කන්න පුළුවන් විදිහේ කෑමක්. ඉතින් මේක කන්න වෙනම ඔයාට හොදි වර්ග හදාගන්න එකත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට නිකන් උනත් කන්න ගන්න පුළුවන්. හොදි එකත් ගොඩක් රසයි. ඉතින් ඔයාට ලේසියට බත් වෙනුවට කඩ කෑම ගෙනල්ලා කන්න නැතුව මෙන්න මේ වගේ ලේසි කෑම ගෙදරදී හදලා රස බලන්න පුළුවන්. ඉතින් වෙනසකටත් එක්ක මේ ලේසි රෙසිපි එක try කරලා බලන්න. හැදුවට පස්සේ රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ රෙසිපි එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. රෙසිපි එකට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා පහළ තියෙන notification bell එකත් all කරලා දිගටම channel එකත් එක්කම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගම ගිහින් එනන් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.